හදමුතු මාත් එක්ක මෙන්න මේ එළවලු බත් එක. ඉතින් මේකට මම අද පොඩි වෙනස්කම් ටිකක් කරලා හැදුවේ. ඉතින් කොට දවසකින් මට රෙසිපි එකක් ගේන්නත් බැරි වෙච්ච නිසා උදේ හදද්දි ඉතින් ටක් ගාලා වීඩියෝ එකක් ගත්තා. බත් ටික මම උයලා තියෙන්නේ. මේකට අවශ්‍ය දේවල් ලෑස්ති කරගත්ත දේවල් මම මේකට දාද්දි ඔයාලට කියන්නම්. මුලින්ම භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටික එකතු කරගන්න. බත් ටික උයලා තියාගන්න ඔයාලා. ඒකට මම එකතු කරගන්නවා ලූණු ටිකකුයි කරපිංච ටිකකුයි. මම මේ බත් එකට සුදු ලූණු එකතු කරන්නේ නැහැ. හැබැයි මම මේකට හතු එකතු කරගන්නවා. ඔයාලට ලංකාවේ හතු එක වුණත් ප්‍රශ්නයක් නැහැ, එකතු කරගන්න පුළුවන්. ඉතින් ලූණු ටිකයි කරපිංචයි රම්පි ටිකකුයි එකතු කරගෙන ඒ ටික ටිකක් වෙලා මම බැදෙන්න දෙනවා. ඒ ටික ටිකක් වෙලා බැදුනට පස්සේ මම මේ විදියට හොදගත්ත හතු ටික එකතු කරගන්නවා. ඉතින් හතු ටික එකතු කරගත්තට පස්සේ මේක අඩුම විනාඩි 5ක්වත් ඔයා තියලා තියන්න ඕනේ. මොකද හතු වල වතුර උනන්න පටන් ගන්නවනේ. මේ වතුර ටික පොඩක් හින්දෙනකන් ඔයාලා මේ හතු ටික තැම්බෙනකන් මේ විදියට පොඩක් ටෙම්පරාදුර කරලා හදා ගන්න. ඉතින් පොඩ්ඩක් සැරෙන් සැරේ ඔයාලට මේක කලවම් කරගන්න පුළුවන්. ඉතින් ওই විදියට අපි හතු ටික හොඳට මැල වෙනකන් ආවට පස්සේ මෙන්න මේ ගානට මම පොඩ්ඩක් කලවම් කරගෙන මම මේකට එකතු කරගන්නවා කැරට් ටිකක්. කැරට් ලීක්ස් ඒ දේවල් තමයි මම ලෑස්ති කරලා තියෙන්නේ. කැරට් සාමාන්‍ය ඔයාලට කැමති හැඩයකට කපලා එකතු කරගන්න පුළුවන්. කැරට් ටිකත් එකතු කරගත්තට පස්සේ ටිකක් වෙලා ඒකත් මම ටෙම්පරාදු වෙන්න දෙනවා. දැන් හතු වල වතුර ටික උනලා ඒ වතුර ටික හිඳිලා දැන් තෙල් ටික තමයි මේ තියෙන්නේ. ඊගාවට මම මේකට එකතු කරගන්නවා ටිකක් වැඩිපුර ගම්බිරිස් කුඩු. ඔයාලට ඕන නැත්නම් එකතු කරගන්න නැතුව ඉන්න පුළුවන්. ගම්බිරිස් කුඩු ටිකක් එකතු කරගෙන තව මම මේකට කහ කුඩු ටිකකුත් එකතු කරගන්නවා. කහ කුඩු ටිකක් එකතු කරාම හරි ලස්සන පාටක් එකතු වෙනවා අපේ මේ බත් එකට. ගොඩාක් කහ එකතු කරගන්න ඕනේ නැහැ. ඉතින් ඔයාලට ඕනේ නම් විතරක් කෑලි මිරිස් ටිකක් එකතු කරගන්න. චිලි පේස්ට් මොන හරි තියෙනවා නම් ඉතින් කෑලි මිරිස් ඕනෙත් නැහැ. මම ඉතින් අර චිලි පේස්ට් මුකුත් හදපු නැති නිසා කෑලි මිරිසුත් මේ වගේ චුට්ටක් එකතු කරගෙන මේ ටික ඔක්කොම හොඳට කලවම් කරගත්තා. මේ ටික ඔක්කොම හොඳට කලවම් කරගත්තට පස්සේ මම මේකට රස අනුව ලුණු එකතු කරගන්නවා. බත් එකටත් ලුණු දාලා තියෙන්නේ. ඒ වුණාට අපි කොච්චර එහෙම එකතු කරත් මෙතනදී අපිට ලුණු මදි වෙනවා. ඒක නිසා මෙතනත් ලුණු කුඩු ටිකක් ඔයාලා එකතු කරගන්න. එකතු කරගෙන ඒකත් හොඳට මම මේ වගේ කලවම් කරගන්නවා. ඉතින් මම මේ බත් එකට මම බිත්තරයක් එකතු කරන්නේ නැහැ. ඔයාලා බිත්තර කන්න කැමති අය නම් ඔයාලට පුළුවන් මේ වෙලාවේදී මේ ටික චුට්ටක් එහාට මෙහා කරලා බිත්තර ටිකක් දාලා බැද ගන්න. ඊගාට මම ලීක්ස් ටික එකතු කරගන්නවා. ඒ වගේම මිරිස් ටිකකුත් එකතු කරගන්නවා. මේ බත් එක මම අද ටිකක් සැරට හදන්නේ. මම අර වෙන්දට හදන එළවලු බත් එක තියෙන එක මම සැරට හදන්නේ නැහැ. ඒක එළවලු රස විතරයි මම ඒකෙන් ගන්නෙ. ඒකට මේ බත් එකත් මාළු රහට තිබ්බ අර ගම්බිරිස් සැර චුට්ටක් උගුරට හරි සනීපයි. මේ ටික ඔක්කොම එකතු කරගත්තට පස්සේ මේ විදිහට උයාගත්ත බත් ටික එකතු කරගන්න ඕනේ. බත් ටික එකතු කරගෙන හොඳට මේක කලවම් කරගන්න ඕනේ. බත් ටික මේ විදිහට එකතු කරගත්තට පස්සේ හොඳට විනාඩි 2ක් විතර මේක කලවම් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට ඕන නම් ගින්දර වැඩි කරලා මේක කරගන්නත් පුළුවන්. නැත්නම් ඉතින් මේ විදිහට සාමාන්‍ය තියෙන ගින්දරේම හදා ගන්නත් පුළුවන්. ඒක ඔයාලගේ කැමැත්ත අනුව. හැබැයි ඉතින් උදේට එහෙම හදනවා නම් මේ බත් එක එච්චර ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඔය කලබල වෙලාවට වෑංජන 2-3ක් හදන්න බැරි වගේ වෙලාවකට ඉතින් හරිම පහසුයි මේක හදන්න. ඕනනම් ඉතින් ඔයාලට මේ හැමදේම රැයට කපලා කරලා තියාගන්නත් පුළුවන්. එතකොට ඉතින් ටක් ගාලා උදේට බත් එක හදලා මේක හදා ගන්න තමයි තියෙන්නේ. ඕනනම් ඉතින් බත් එක උනත් රැයට හදලා තියලා ෆ්‍රිජ් එකේ දාලා තියලා ගන්න පුළුවන්. අර ෆ්‍රයිඩ් රයිස් එහෙම හදන්නේ එහෙමනේ බත් එක ටිකක් කලින් උයන නිසා උයලා ෆ්‍රිජ් එකේ දාලා අන්න ඒ විදියට. ඉතින් මේ විදිහට හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. ආයෙත් මේකට මම වෙන කිසිම දෙයක් එකතු කරගන්නේ නැහැ. හස්බන්ඩ්ට මම වැඩට අරන් යන්න මේකට සොසේජස්ුයි බිත්තරයි බැද්දා. ඔයාලට ඕන නම් මං කියවනේ බිත්තරයක් මේකටම එකතු කරගන්න පුළුවන්. චිලි පේස්ට් එක කන්න පුළුවන්. නැතුව වුණත් කන්න පුළුවන්. හරිම රහයි. ඉතින් ගොඩ දවසකින්නේ මට අලුත් රෙසිපි එකක් ගේන්නත් බැරි වෙච්ච නිසා තමයි මම ඉතින් මේ රෙසිපි එක අරගෙන ආවේ. ලුණු මදි නිසා මම ලුණු කුඩු චුට්ටක් එකතු කරගත්තා. මම ඔයාලට කිව්වේ අපි කොච්චර බත් එකට ලුණු එකතු කරත් ලුණු මදි වෙනවා. අපි මේ වගේ මික්ස් රයිස් එකක් ටෙම්පරාදුවක් ඒ වගේ දෙයක් හදද්දි. ඉතින් ඔයාලටත් මේ රෙසිපි එක try කරලා බලන්න පුළුවන්. ඉතින් හැමදාම වගේ try කරලා බැලුවොත් රස කොහොමද කියලා කියන්න අමතක කරන්න එපා. මෂ්රූම් ටික දාලා හදාගත්තම පුදුම රහක් තියෙන්නේ. එකකින් මාර ෆ්ලේවර් එකක් එකතු වෙලා තියෙනවා අපේ බත් එකට. ඉතින් හැමදාම වගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. මම එහෙනම් ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.